මගේ ආදරණීය දුවේ පුතේ භාග සම්බන්ධ ගැටලු ඔයාලට අමාරුද? ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. මොනවා හරි රූප සටහනක් දීලා අඳුරු කළ කොටස භාගයක් ලෙස දක්වන්න. අඳුරු නොකළ කොටස භාගයක් ලෙස දක්වන්න. ඔය විදිහට ගණිත ගැටලු තියෙනවා. දැන් මෙතන මම දීලා තියෙනවා ත්‍රිකෝණයක්. ත්‍රිකෝණය හරියටම දෙකට බෙදලා ඒකෙන් භාගයක් මම අඳුරු කරලා තියෙනවා. එහෙමනම් මේක භාගයයි මේක භාගයයි. ඔයාගෙන් ඇහුවොත් අඳුරු නොකළ කොටස භාගයක් ලෙස දක්වන්න කියලා දෙකෙන් එකයි. අපි හිතමු මගේ පුතාලට දෙනවා මෙන්න මෙහෙම වෘත්තයක්. මේක බෙදලා තියෙනවා කොටස් 4කට. සමාන කොටස් 4කට. ඊට පස්සේ මේක අඳුරු කරලා තියෙනවා. අඳුරු නොකළ කොටස භාගයක්. හොඳට බලන්න ප්‍රශ්නේ අඳුරු කළ අඳුරු නොකළ. ඉරක් ගහගත්තත් කමන්නේ ප්‍රශ්න පත්‍රය අතට ගත්තා. එහෙමනම් මෙතන මේ එක පංගුවක් එක කොටසක් කොටස් 4න් එකක්නේ. එතකොට 4න් එකක් තමයි අඳුරු කරලා තියෙන්නේ. 4න් එකක කොටසක්. 4න් 3ක්ම අඳුරු කරලා නැහැ. එහෙමනම් ඔයාලා මේ බෙදලා තියෙන සංඛ්‍යා බෙදලා තියෙන කොටස් ගණන 4යි. ඒකෙන් 3 අඳුරු කරලා නැහැ. ඉතින් මේවා හරියම සරලයි. නමුත් දරුවෝ ගොඩාක් මේ භාග සංඛ්‍යා වරද්ද ගන්නවා. අපි හිතමු අපිට දීලා තියෙන ඍජු කෝණාශ්‍රයක් සමාන කොටස් 10කට බෙදලා තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10. මේකේ තැන් තැන් වල අඳුරු කරලා තියෙනවා. ඔන්න ඔහොම අඳුරු කරලා තියෙනවා කොටස් 3ක්. මේකේ සමාන කොටස් කීයක් තිබ්බද? 10ක්. ඒ කියන්නේ 10කට බෙදලා තියෙනවා. ඒකෙන් අඳුරු කරලා තියෙනවා කොටස් 3ක්. එහෙනම් අඳුරු කළ කොටස් ගණන භාගයක් ලෙස දක්වන්න කිව්වොත් 10න් 3යි. අඳුරු නොකළ කොටස් ගණන 3ක් අඳුරු කරලා නම් 10න් 3ක් ගියාම 7යි. එහෙනම් 10න් 7ක් අඳුරු නොකළ කොටස් ගණන. 1 2 3 4 5 6 7. ඔන්න කොටස් 7යි. මේ විදිහට විවිධ හැඩතලයන් සමාන කොටස් වලට බෙදමින් භාග ලෙස දක්වන්න කියලා කියනවා. ඉතින් මේ භාග පාඩමේදී ඔයාලා තේරුම් ගන්න ඕනේ මොනවා හරි සම්පූර්ණයෙන්ම තියෙනවා නම් ඒක එකයි. දැන් මෙතන මේ වෘත්තය ගත්තාම එකයි. මේක අපිට කාලක් කියන්නේ මෙහෙම බෙදුවාම 4න් එකයි. මේක අපිට තව බෙදන්න පුළුවන් මේ විදිහට. එතකොට තියෙනවා 8න් එකක කොටසක් එනවා. 1 2 3 4 5 6 7 8. එහෙනම් මෙතන දැන් 8න් එකක් අඳුරු කරලා තියෙනවා. 8න් 7ක් අඳුරු කරලා නැහැ. ඒ වගේම මම ඉදිරි වීඩියෝ එකකදී මගේ පුතාලට අරන් එන්නම් මේ අඳුරු කරපු සහ අඳුරු නොකළ රූපවල භාග සොයනවා වගේම ඒ භාගයන්ට සමාන භාගයන් හොයාගන්නේ කොහොමද කියලා. උදාහරණයක් හැටියට මේකේ කොටස් දෙකක් පාට කරොත් 8න් දෙකක් පාට කරලා මේක සමාන වෙනවා 4න් එකකටත්. මේ අපි දැන් අර කලින් බෙදුවේ 4ට. එහෙනම් මේ 4න් එකකටත් සමාන වෙනවා. ඒව හදන්නේ කොහොමද කියලා මම ඉදිරි වීඩියෝ එකකදී අරන් එන්න. මගේ පුතාලා මේක හොඳින් තේරුම් ගන්න. මේක ඉතාම සරලයි. බෙදලා තියෙන කොටස් ගණනෙන් කොටස් කීයක් අඳුරු කරලාද අඳුරු කරලා නැද්ද කියලා තමයි ඔයගොල්ලෝ බලන්න ඕනේ. මගේ පුතාලා අද වලට ජයෙන් ජයම වේවා.